මෙන්න මේක මම දැක්කේ ෆෙස්බුක් එකේ ඉන්නකොට. එතකොට මේකේ දාලා තියෙනවා මම දැන් මේ ටිකකට කලින් දැනගත්තේ ගංවතුර හා නායෑම් වලින් නිවාස අහිමි වූ අයට එම නිවස තනා ගැනීමට ලක්ෂ 50ක් දෙනවා කියලා කියනවා. එතකොට අර්ධහානි නිවාසවලට ලක්ෂ 25ක්. අර්ධහානි සම්පූර්ණ විනාශයට පත් වුනේ නැති එකට ලක්ෂ 25ක් දෙනවා කියලා කියනවා. ඉඩමකුත් නැත්තම් ලක්ෂ 100ක් දෙනවා කියලා කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් වටින දෙයක් තමයි මේ කරලා තියෙන රජයෙන්. ඇත්තටම මාරම සතුටුයි. ඉතින් ගයිස් ඔයාලා හොදින් ඇති කියලා හිතනවා. ඉතින් කමෙන්ට් එකක් දාගන්න ඔයාලගේ පැත්තේ කොහොමද තොරතුරු කියලා. ඉතින් දැනට 25 ගම් වතුර ආපදා සහන පැකේජ් ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒක ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න ආවේ. කොහොමද මේ ඇප්ලිකේෂන් දෙන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එක අන්තිමට කියලා දෙන්නම්. ඉතින් අපි කතා කරමු කොහොමද මේ ඔයාලට ලැබෙන නිවාස වන්දි සහ සියලුම දේවල් අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේකේ දාලා තියෙනවා ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ DMC විසින් නවතම සහන පැකේජය ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියලා. ඉතින් මේ සඳහා භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 30ක් වෙන් කරලා තියෙනවා කියලා කියනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් ඔබට ලැබෙන සහන මොනවද කියලා නම් අතට මුදල් ලැබෙන්නේ ගංවතුර බැස ගිය පසු නිවස පිරිසිදු කර ගැනීම සහ මූලික අවශ්‍යතා සඳහා සෑම ඉපදටපත් පවුලකටම රුපියල් 25000ක් හම්බ වෙනවා. ඔයාලට මතකයි රුපියල් 10000ක මුදලක් හෝ 15000ක මුදලක් තමයි දැන් මේ 25000ක දක්වා වැඩි කරලා තියෙන්නේ. හරිද? ඉතින් නිවාස වන්දි විදියට දීලා කියලා මෙයාලා පූර්ණ හානි සඳහා උපරිම ලක්ෂ 25ක් කියන්නේ මිලියන 2.5ක් දක්වා අර්ධහානි සඳහා තක්සේරුව මත වටිනාකම තීරණය කරනවා කියලා කියනවා. හරිද? ජීවිත වන්දි තියෙනවා ආපදාවෙන් මිය ගිය අය වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 10ක වන්දියක් දෙනවා කියලා තියෙනවා. ආහාර සහ වේලි සලාක කඳවුරු වල සිටින අයට පිසු ආහාර නිවෙස් වෙත ගිය අයට යථා තත්ත්වයට පත්වන තෙක් සතිපතා වේලි සලාක මළු හම්බ වෙනවා කියලා කියනවා. පාසල් දරුවන්ට පොත්පත් උපකරණ විනාශ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ දීමනාවක් හෝ 25000ක වවුචරයක් ලබා දෙනවා කියලා තියෙනවා. ගොවි ජනතාවටත් දීලා තියෙනවා විනාශ වූ වගාවන් සඳහා වන්දි සහ ඊළඟ කන්නේට අවශ්‍ය බිත්තර වී පොහොර සහන ආධාර දෙනවා කියනවා. වෙනත් විශේෂ සහන විදිහට දාලා තිනවා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙනවා කියනවා. විනාශ වූ ID ඔන්න ඔයාලට ලොකු දෙයක් මේක. විනාශ වූ ID රියදුරු බලපත්‍ර ඔප්පු සහ උප්පැන්න සහතික නොමිලේම නැවත සාදා දෙනවා කියලා කියනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට 7500ක අමතර මහ පොළොව වාරිකයක් දෙනවා. ඉතින් අයදුම් කරන්නේ කෙසේද? දැන් ඔයාලා අයදුම් කරන්න බලන් ඉන්න අයදුම් කරන්නේ ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමා හමු වී ආපදා සහන අයදුම්පත පුරවා බාර දෙන්න තමයි තියෙන්නේ. හරිද? ඒ විදිහට තමයි ඔයාලට මේ වැට්ටි කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සහන ආධාර වර්ධනය ඉදිරියට මේ වගේ වීඩියෝ බලන්න සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගොඩක් වීඩියෝ මම ඉස්සරහට මේ සම්බන්ධව ඔයාලට ඔන්ලයින් අයදුම්පත් එහෙම තිබ්බොත් මම අනිවාර්යයෙන්ම ඒවා කරන විදිහ කියලා දෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න වලට සුබ දවසක්.